ආයිබෝවන් කියලා අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නා ක්‍රොෂේ ගර්ල් YouTube channel එකට. ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ඉඳලා හැමම සිකුරාදා හවස 5ට ඔයාලට අලුත් ගෙතුම් වීඩියෝ එකක් බලුවා. ඔයා මගේ වීඩියෝ එකක් බලන්නේ මුල් වතාවට නම් ඔයාටත් පුළුවන් අපේ channel එක subscribe කරලා දිගටම ඉන්න. මූලික ගෙතුම් ක්‍රම, ගෙතුම් වලට අවශ්‍ය කරන බඩු, අමුද්‍රව්‍ය කොහෙන්ද ගන්න ඕනේ, ඒ හැම වීඩියෝස් මම කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයා ගොතන්න කිසිම දෙයක් දන්නේ නැති වුණත් ඒ දේවල් බලලා ගන්න. මම මේ පෙන්නන ටොයිස් පහේ වගේම ක්‍රොෂේ ගර්ල් YouTube channel එකේ තියෙන ඕනම වීඩියෝ එක පැටර්න්ස් ඔයාලට PDF විදියට මිලදී ගන්න පුළුවන්. PDF එකක් බලාගෙන නැත්තම් පැටර්න් එකක් බලාගෙන ගොතන්නේ කොහොමද කියලා මං ගිය සතියේ වීඩියෝ එක කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ වීඩියෝ එක බලලා කොහොමද පැටර්න් එකක් බලන්නේ ගොතන්නේ කියලා ඉගෙන ගන්න. ඉතින් ඔන්න අද ඉඳලා මේ රෝස මලේ පැටර්න් PDF එකත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. පැටර්න් එකක් බලාගෙන ගොතන්නේ කොහොමද කියලා මම ඔයාලට කලින් සතියක වීඩියෝක් කළා. ඉතින් ඔයා වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාටත් පුළුවන් දැන් මේ වීඩියෝ එක බලන්න. ඔයා ගෙතුම් කරන්නේ ව්‍යාපාරයක් විදියට නම් නැත්නම් ඔයත් කැමති නම් මේ වගේ පැටර්න් එකතු කරලා ඔයා ගාවම හැමදාටම තියාගන්න ඔයාටත් පුළුවන් පල්ලෙහා තියෙන description box එකේ තියෙන නම්බර් එකට message එකක් දාන්න. ඒ වගේම තමයි දැනටමත් ගොඩක් අය පැටර්න්ස් මිලදී අරගෙනවා. ඒක හරිම ලේසි. ඔයාට එකපාරක් වීඩියෝ එක බලලා ඊට ගොතනකොට පැටර්න් එක බලාගෙන ගොතන්න පුළුවන්. ඒ වගේම තමයි මේ PDF එක print out එකක් අරන් ඔයාට පොත කාලවල නැත්තම් පොතක් විදියට හදලා තියාගන්නත් පුළුවන්. හරි, අපි බලමු අද වීඩියෝ එක මොකද මෙන්න මේ රෝස මල ගොතාගන්නේ කියලා. අද නිර්මාණයට මම භාවිතා කරන්නේ මෙන්න මේ දේවල් ටික. මම භාවිතා කරා රෝස පාට වූල් එකක්. ඔයාට පුළුවන් කැමති නම් රතු පාට උනත් භාවිතා කරන්න. ඊළඟට කොළ පාට වූල් එකක් අවශ්‍ය වෙනවා. ඒවල තමයි අද නිර්මාණයට මම භාවිතා කරන්නේ මිලිමීටර් 3ක ගෙතුම් කටුවක්. ඉතින් මීට වඩා ලොකු ගෙතුම් කටුවක් පාවිච්චි කරොත් රෝස මලේ ප්‍රමාණය වැඩි වෙනවා. ඊළඟට ඔයාට කතුරක් ඕන කරනවා. ඒ වගේම තමයි මෙන්න මේ ස්ටොකිනෙට් කම්බි. අපි ස්ටොකිනෙට් මල් හදන්න ගන්නේ අන්න ඒ කම්බිම තමයි හීනි කම්බි ඕන කරනවා. ඒ වගේම තමයි රෝස මලේ නටුව විදියට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ බාබකියු ස්ටික්. ඉතින් මෙතන මේ බාබකියු ස්ටික් අඟල් 12 කියලා මාක් කරලා තියෙන්නේ. රුපියල් 270ක් තමයි මේ ඔක්කොටම මට ගියේ. ඉතින් ඔයාටත් පුළුවන් මේ බාබකියු ස්ටික් ටිකක් ෆුඩ් සිටි එකකින් ඒ වගේ තැනකින් මිලදී ගන්න. මේ විදියට තමයි තියෙන්නේ. දැන් අපි බලමු අද කොහොමද මේ රෝස මල ගොතාගන්නේ කියලා. ඉතින් ඒකට ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ රෝස පාට වූල් එක ගන්න. මුලින්ම ඔයා කරන්න ඕන චේන්ස් නැත්තම් දම්වැල් 53ක් ගොතා ගන්න එක. ඉතින් අපි දම්වැල් ගොතන්න කලින් මේ විදියට ස්ලිප් knot එකක් දාගන්න ඕන. මෙන්න මේ විදියට මම පෙන්නන විදියට ඔයාට පුළුවන් ස්ලිප් knot එකක් දාගන්න. ඉතින් ඔයා ගොතන්නේ කිසිම දෙයක් දන්න නම් ඔයාට පුළුවන් මූලික ගෙතුම් ක්‍රම ගැන මම කළ වීඩියෝ බලලා ඉගෙන ගන්න. හරිම ලේසියෙන් ඔයාට පුළුවන් ගොතන්න ඉගෙන ගන්න. මේ විදියට ස්ලිප් knot එක හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් දම්වැල් 53ක් ගොතා ගන්න. ඉතින් හරිම ලේසි. ඕනම පොඩි වයසක වුණත් මේ ගෙතුම් කලාව හරිම ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්. මේ විදියට 53ක් ගොතා ගන්න තමයි ඔයාට මුලින්ම තියෙන්නේ. හරි, මේ තියෙන්නේ චේන්ස් වල 53ක් ගොතා ගත්තට පස්සේ ඔයාලට පේන විදිය.
ඉතින් මේ විදියට ගොතා ගත්තට පස්සේ අවසානයේ සිංගල් ක්‍රොෂේ නැත්තම් තනිපට පිරවිලි ගෙතුම් 52ක් තියෙන්න ඕන. අපි මේ සිංගල් ක්‍රොෂේ එකක් නැත්තම් තනිපට පිරවිලි ගෙතුමක උස ගන්නේ එක චේන් එකක් විදියටනේ. එතකොට අපි චේන්ස් 53ක් පුලින් ගොතාගෙන ඊළඟට දෙවෙනි චේන් එකේ ඉඳලා සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යනකොට අපිට සිංගල් ක්‍රොෂේ ඔක්කොම 52ක් අවසානයේදී එනවා. මේ තියෙන්නේ හැම චේන් එකකටම සිංගල් ක්‍රොෂේ නැත්තම් තනිපට පිරවිලි එක බැගින් ගොතා ගත්තට පස්සේ අවසානයේ ඔයාලට පේන විදිය. ඊළඟට නැවතත් චේන්ස් 5ක් නැත්තම් ඩම්බෙල් 5ක් ගොතා ගන්න. මෙන්න මේ විදියට. හරි, අපි ඩම්බෙල් 5 ගොතලා ඉවරයි. චේන්ස් 5 ගොතලා ඉවරයි. ඊට පස්සේ මේ විදියට ගෙතුම අනිත් පැත්ත හරවලා අපි චේන්ස් ගොතපු තැනම තියෙන ස්ටිච් එකට නැත්තම් ගෙතුමට ඩබල් ක්‍රොෂේ එකක් නැත්තම් දෙපට පිරවිලි ගෙතුමක් ගොතා ගන්න ඕන. ඊළඟට අපි මේ ගොතා ගන්නපු තැන ඉඳලා ගෙතුම් දෙකක් නැත්තම් ස්ටිචස් දෙකක් ස්කිප් කරලා මග ඇරලා ඊළඟ ගෙතුමට තමයි ඩබල් ක්‍රොෂේ එකක් මේ විදියට ගන්නේ. හරි. ඊළඟට ඔයා නැවතත් චේන්ස් දෙකක් නැත්තම් ඩම්බෙල් දෙකක් ගොතා ගන්න. ඊළඟට නැවතත් අපි ඩබල් ක්‍රොෂේ එකක් අර අපි කලින් ඩබල් ක්‍රොෂේ එක ගොතපු තැනටම මේ විදියට ගොතා ගන්න ඕන. මෙන්න මේ විදියට තමයි එතකොට පේන්නේ. ඉතින් මෙන්න මේ රටාව තමයි අපි අවසානයේ වෙනකම්ම ගොතා ගන්නෙ. සැරයක් අපි බලමු මෙතනදී ස්ටිචස් දෙකක් ස්කිප් කර තුන්වෙනි ස්ටිච් එකට අපි ඩබල් ක්‍රොෂේ නැත්තම් දෙපට පිරවිලි ගෙතුම ගන්නවා. මෙන්න මේ විදියට. ඊළඟට අපි චේන්ස් දෙකක් ගොතා ගන්න ඕන. නැවතත් අපි ගොතපු තැනටම ඩබල් ක්‍රොෂේ එකක් නැත්තම් දෙපට පිරවිලි ගෙතුමක් ගොතා ගන්නවා. ඉතින් මෙන්න මේ රටාව අවසන් වෙනකම්ම ඔයාට පුළුවන් ගොතා ගන්න. මේ තියෙන්නේ මේ විදියට ගොතා ගත්තට පස්සලට පේන විදිය. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදියට එකම රටාව අවසන් වෙනකම්ම ගොතා ගන්න. හරි, ඊළඟට අපි චේන්ස් නැත්තම් ඩම්බෙල් 3ක් දාගමු. ඊට පස්සේ මෙන්න මේ විදියට ගෙතුම අනිත් පැත්ත ගන්න ඕන. ඊළඟට අපි ගෙතුම් කරන්නේ කලින් වටේ අපි චේන්ස් දෙකක් ගොතා ගන්නපු හිස් තැන් වලට. මම මේ පේන තැන් වලට තමයි ඊළඟට අපි ගෙතුම් කරගන්නේ. මුල්ම හිඩසට මේ වගේ ඩබල් ක්‍රොෂේ එකක් කරගන්න ඕන. ඊළඟට නැවතත් ඩබල් ක්‍රොෂේ එකක් කරගන්න ඕන. මෙන්න මේ විදියට. ඒ කියන්නේ දෙපට පිරවිලි දෙකක් අපි මුසට මේ විදියට ගොතා ගන්නවා. ඊළඟට ඔයා චේන්ස් දෙකක් නැත්තම් ඩම්බෙල් දෙකක් ගොතා ගන්න. ඊට පස්සේ නැවතත් ඩබල් ක්‍රොෂේ නැත්තම් දෙපට පිරවිලි ගෙතුම් දෙකක් අපි අර මුලින් ගොතපු හිඩසටම ගොතා ගන්නවා. එතකොට එක හිඩසකට අපි ඩබල් ක්‍රොෂේ දෙකයි චේන්ස් දෙකයි ඩබල් ක්‍රොෂේ දෙකයි ගොතා ගත්තා. ඊළඟට මේ පෙන්වන හිඩසට නැවතත් ඩබල් ක්‍රොෂේ මෙන්න මේ විදියට ගොතා ගන්න ඕන දෙකක් මුලින්. එකක් ගොතා ගත්තා. ඊළඟට නැවතත් ඩබල් ක්‍රොෂේ එකක්. දෙපට පිරවිලි
ගෙතුමක් ගොතා ගත්තා. නැවතත් චේන්ස් දෙකක් ගොතලා ඔයාට පුළුවන් ඒ හිඩසටම ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න. ඉතින් මෙන්න මේ රටාවට තමයි අපි මේ වටේ අවසන් වෙනකම්ම ගොතා ගන්න ඕන. එක හිඩසකට අපි ඩබල් ක්‍රොෂේ දෙකක් ගෙතුවා. ඊට පස්සේ චේන්ස් දෙකක් ගොතලා නැවතත් ඩබල් ක්‍රොෂේ දෙකක් ගෙතුවා. ඉතින් මේ තියෙන්නේ ඒ වටේ ඉවර වුණාට පස්සේ ඔයාලට පේන විදිය. ඉතින් හරිම ලස්සනට තියෙනවා, හරිම පහසුවෙන් ඔයාටත් පුළුවන් මේ රෝස මල ගොතා ගන්න. ඊළඟට අපි වටේ ගොතා ගමු මේ විදියට. ඒකට ඔයා මුලින්ම එකක් නැත්තම් දම්බැලක් ගොතාගෙන ගෙතුම අනිත් පැත්ත හරව ගන්න. ඊළඟට මෙන්න මේ හිඩසට දෙපට පිරවිලි ගෙතුම් 8ක් ගොතා ගන්න ඕන. හරි, මම ඩබල් ක්‍රොෂේ නැත්පට පිරවිලි 8ක් පළවෙනි හිඩසට ගොතා ගත්තා. ඊළඟට මම මේ පෙන්නන හිඩසට ස්ලිප් ස්ටිච් එකක් ගොතා ගන්න ඕන. මෙන්න මෙතනට. ඔයා ස්ලිප් ස්ටිච් එකක් ගොතා ගන්න. මේ විදියට. හරි. ඉතින් අපි එක පෙත්තක් එතකොට ගොතාගෙන ඉවරයි. ඊළඟට ඔයාට මේ විදියට චේන් එකක් නැත්තම් දම්බැලක් ගොතා ගන්න පුළුවන්. හරි, ඊළඟ හිඩසට ඔයා නැවතත් ඩබල් ක්‍රොෂේ නැත්තම් දෙපට පිරවිලි 8ක් තමයි ගොතා ගන්න ඕන. ඉතින් ඔයා හොඳට බැලුවොත් ඔයාට පේනවා ඇති කලින් වටේ අපි එක හිඩසකට ගොතා ගත්තනේ ඩබල් ක්‍රොෂේ දෙකයි, ඊළඟට චේන් දෙකයි, ඩබල් ක්‍රොෂේ දෙකයි. අන්න ඒ ගොතා ගනිපු තැන්වල චේන්ස් දෙක ගොතපු හිඩසට තමයි අපි මේ පෙත්තක් ගොතන්නේ. ඒ කියන්නේ ඩබල් ක්‍රොෂේ 8 ගොතන්නේ අර චේන් දෙක තියෙන හිස්තැනට. ඉතින් ඔයා ගොතාගෙන යද්දී ඒක බොහොම පැහැදිලිව පෙනේවි. මේ විදියට ඔයාට පුළුවන් ඩබල් ක්‍රොෂේ 8ක් ගොතා ගන්න මේ හිඩසටත්. එතකොට අපි එක පෙත්තක් ගොතා ගන්නවා මේ විදියට. ඊළඟට තියෙන මේ පුංචි හිඩසට ඔයා ස්ලිප් ස්ටිච් එකක් දාගන්න ඕන. මේ විදියට. ඒ පෙත්ත ගොතලා අවසන් කරගන්න. ඊළඟට නැවතත් චේන් එකක් නැත්තම් දම්බැලක් ගොතලා තමයි ඊළඟ පෙත්ත අපි ගොතන්න පටන් ගන්නෙ. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ රටාව අවසන් වෙනකම්ම ගොතා ගන්න. හරි, මෙන්න මේ විදියට තමයි අවසානයේ ඔයාට පේන්නේ. ඉතින් අපි අපේ රෝස මලේ පෙති ටික ඔක්කොම ගොතාගෙන ඉවරයි දැන්. ඉතින් ඔයාට පුළුවන් මේ ගෙතුමත් ස්ලිප් ස්ටිච් එකක් දාලා අවසන් කරගන්න. මෙන්න මේ විදියට. වැඩිපුර තියෙන වූල් කොටස කතුරකින් කපලා ඉවත් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ තියෙන වූල් කොටස ගෙතුම් අතර සංගපුර තියෙන වූල් කොටස් නැවතත් කපලා ඉවත් කරන්න.
ඉතින් මෙන්න මේ විදියට රෝල් කරගෙන පුළුවන් රෝසමල අවසානයේදී ලස්සනට හදාගන්න. මං අන්තිම පෙන්නන්නම් ඔයාලට කොහොමද ඒක කරගන්නේ කියලා. ඊළඟට අපි රෝසමලේ යටින් කොළ පාට කොටස ගොතා ගමු. ඒ කියන්නේ අපි අත ගත්තොත් අර මණි පාත්‍ර ටික තමයි අපි මේ ගොතා ගන්න යන්නේ. හරි. ඒකට ඔයා මුලින්ම කරන්න ඕන මෙන්න මේ විදිහට මැජික් රින් එකක් නැත්නම් මැජික් සර්කල් එකක්. අපි මැජික් මුදුව කියලා කියන්නේ අන්න ඒන් එකක් හදාගන්න එක. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් ගෙතුම් කතලු කළා මුලින් මැජික් රින් එකක් හදාගන්න. ඊළඟට මේ මැජික් රින් එක ඇතුළට සිංගල් ක්‍රොෂේ නැත්නම් තනිපට පිරවිලි ගෙතුම් 10ක් ගොතා ගන්න ඕන. හරි, දැන් මම සිංගල් ක්‍රොෂේ 10 නැත්නම් තනිපට පිගිතුම් 10 ගොතාගෙන ඉවරයි. මේ විදියට වූල් කොටසෙන් ඇදලා මේ මැජික් රින් එක තද කර ගන්න. අපි මේ ගොතා ගන්නපු හැම සිංගල් ක්‍රොෂේ එකටම තත් සිංගල් ක්‍රොෂේ 2 බැගින් ගොතා ගන්න ඕන. අපි ඉන්ක්‍රීස් කරනවා කියන්නේ එක ගෙතුමකට නැවතත් සිංගල් ක්‍රොෂේ 2 බැගින් ගොතා ගන්න. මේ විදියට ඔයාට පුළුවන් මේ රවුම අවසන් වෙනකම්ම ගොතා ගන්න. එතකොට අපිට සිංගල් ක්‍රොෂේ 20ක් ලැබෙන්න ඕන. හරි, අපි දෙවෙනි වටේ මේ විදියට ගොතාගෙන අවසන්. ඊළඟට අපි නැවත චේන්ස් 9ක් නැත්නම් ඩම්බෙල් 9ක් මේ විදියට ගොතා ගමු. හරි, අපි චේන්ස් 9 ගොතාගෙන ඉවරයි. අපි ගෙතුම් කටුවේ ඉඳලා දෙවෙනි චේන් එකට නැත්නම් බැලට එක සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න ඕන. මෙන්න මේ විදියට. හරි. ඊළඟට ඊළඟ දම් බැලටත් ඔයා එක සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න. මේ විදියට. හරි. ඊළඟ දම් වලට ඔයා ගොතා ගන්න ඕන half double crochet එකක්. නැත්තම් භාග දෙපට පිරවිලි ගෙතුමක්. ඉතින් ඔයා දන්නවා මේකෙදි අපි ගෙතුම් කටුව මේ ලූප් එකෙන්ම ගන්නවා. හරි. ඊතුමටත් ඔයා half double crochet එකක් නැත්නම් භාග දෙපට පිරවිලි ගෙතුමක් ගොතා ගන්න. මෙන්න මේ විදියට. හරි. ඊළඟ චේන් එකට අපි ඩබල් ක්‍රොෂේ එකක් නැත්නම් දෙපට පිරවිලි ගෙතුමක් තමයි ගොතා ගන්නෙ. මෙන්න මේ විදියට. ඊළඟ චේන් එකට ඔයා නැවතත් ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න. ඒ කියන්නේ දෙපට පිරවිලි ගෙතුමක් ගොතා ගන්න. හරි. ඊළඟට අපි අවසානයේ ඉතුරු වෙනවා චේන්ස් දෙකක්. එතකොට මෙන්න මේ එක චේන් එකකට එක ට්‍රිපල් ක්‍රොෂේ එකක්. ඒ කියන්නේ තුන්පට පිරවිලි ගෙතුමක් ගොතා ගන්න. හරි. මෙන්න මේ විදිහට තුන්පට පිරවිලි ගෙතුමක් ඔයාට පුළුවන් ගොතා ගන්න. ඊළඟට අපිට ඉතුරු වෙන අවසාන චේන් එකටත් ඔයාට පුළුවන් ට්‍රිපල් ක්‍රොෂේ එකක්ම ගොතා ගන්න. මේ විදියට ඔයාටත් පුළුවන් ගොතා ගන්න. ඊළඟට අපි මේ කොපි ගොතා ගන්නව මූලික කොටසට මේ රවුම කොටසට සම්බන්ධ කරමු. ඒකට ඔයාට පුළුවන් මේ විදියට ස්ටිච් 3ක් ස්කිප් කරලා, ඒ කියන්නේ ගෙතුම් 3ක් මග ඇරලා හතරවෙනි ගෙතුමට ස්ලිප් ස්ටිච් එකකින් මේ විදියට සම්බන්ධ කරගන්න. ගෙතුම් 3ක් අතෑරලා හතරවෙනි ගෙතුමට මේ විදියට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්න. ඊළඟට අපි නැවතත් චේන්ස් 9ක් ගොතා ගන්නවා. ඒ චේන්ස් 9 ගොතාගෙන අපි මේ පුංචි කොටස ගොතාගත්තා වගේම ඒ රටාවටම තමයි ඒ කොටසත් අපි ගොතා ගන්නේ. මේ විදියට චේන්ස් 9 ගොතාගෙන අපිට පුළුවන් අපි අර ක්ලින් කොටස ගෙතුවා වගේම රටාවට ගොතාගෙන නැවතත්
මේ කොටසක් ගොතා ගන්න. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති මම චේන්ස් 9 ගොතා ගත්තා. ඊළඟට සිංගල් ක්‍රොෂේ එකක් ගෙතුවා. නැවතත් සිංගල් ක්‍රොෂේ එකක් ගෙතුවා. ඊළඟ චේන්ස් වලට අපි ගොතන්නේ half double crochet එකක්. ඊළඟ චේන් එකටත් half double crochet එකක් ගොතා ගන්නවා මෙන්න මේ විදිහට. ඊළඟට අපි double crochet එකක් ගොතා ගන්නවා. ඊළඟට නැවතත් double crochet එකක් ගොතා ගන්නවා. අවසන් දෙකට අපි triple crochet එක බැගින් ගොතා ගන්නවා. ඉතින් ඔයාට පුළුවන් මේ රවුම අවසන් වෙනකම්ම ගොතා ගන්න. හරි මේ තියෙන්නේ මම ගොතා ගන්නපු ගෙතුම. ඔයාලට පේනවා ඇති අස්සනට ඇවිල්ලා තියෙනවා අවසානයේ කොටස් 5ක් එන්න ඕන. මේ තියෙන අවසාන කොටස මම සම්බන්ධ කරගන්න විදිය. ඔයාටත් පුළුවන් ස්ලිප් ස්ටිච් එකකින් මේ විදියට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ අපි වැඩිපුර තියෙන වෝල් කොටස කපලා ඉවතු. මේ විදියට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගත්තට පස්සේ හරි ඊළඟට අපි මේ රෝස මලට ගොතා ගමු. ඒකට ඔයාලට කොළ පාට වූල් එක මිලිමීටර් 3 ගෙතුම් කටුව ස්ටොකිනට් කම්බි ඕන කරනවා. මුලින්ම ඔයා මේ විදියට ස්ලිප් නොට් එකක් හදා ගන්න ඕන. ඊට පස්සේ චේන්ස් 13ක් ගොතා ගන්න ඕන. ඒ කියන්නේ දම්වැල් 13ක් ගොතා ගන්න ඕන. හරි මේ විදියට චේන්ස් 13 ගොතා ගත්තට පස්සේ කම්බිය තියලා තමයි අපි ගොතාගෙන යන්න ඕන. ඉතින් මුලින් ගොතනකොට අපහසුයි කම්බිය තියලා ගොතන මුල්ම කොටස නිසා. ඔයාට පුළුවන් මේ විදියට දකුණු අත පැත්තට කම්බි කොටස වැඩිපුර ටිකක් තියලා ගොතාගෙන යන්න. මේ විදිහට කොලේ ප්‍රමාණයට ඇතිවන ප්‍රමාණයට ඔයා දකුණු පැත්තෙන් කම්බිය වැඩිපුර තියලා ගොතන්න පටන් ගන්න. ඉතින් මෙතනදී ඔයා මුලින්ම කරන්න ඕන පළවෙනි ගෙතුමට එක සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න එක. මෙන්න මේ විදිහට එක සිංගල් ක්‍රොෂේ එකක්, ඒ කියන්නේ තනිපට පිරවැලි ගෙතුම් එකක් ගොතා ගන්න. මේ විදිහට කම්බිය තියලමයි ඔයා ගොතන්න ඕන. කම්බිය මැදි කරලා තමයි ගෙතුම් කරන්නේ. ඊළඟ ගෙතුමට ඔයා half double crochet එකක්, ඒ කියන්නේ භාග දෙපට පිරවැලි ගෙතුමක් ගොතා ගන්න. ඊළඟට ඔයා එකකට එක බැගින් ඩබල් ක්‍රොෂේ නැත්තම් දෙපට පිරවිලි ගෙතුම් 7ක් ගොතා ගන්න ඕන. ඒ කියන්නේ ඉස්සරහා තියෙන ගෙතුම් වලට එකකට එක බැගින් ඩබල් ක්‍රොෂේ 7ක් මේ විදියට ගොතා ගන්න.
මේ විදියට ඩබල් ක්‍රොෂේ ගාන ගණන් කර කර ගොතන්න. එකකට එක ඩබල් ක්‍රොෂේ නැත්නම් දෙපට පිරිවෙලි 7කුයි ඔයා ගොතා ගන්න ඕන. මෙන්න මේ විදිහට. හරි, අපි ඩබල් ක්‍රොෂේ 7 ගොතාගෙන ඉවරයිනේ. ඊට පස්සේ ඔයා ගොතා ගන්න ඕන ඊළඟ ගෙතුමට half ඩබල් ක්‍රොෂේ එකක්. half ඩබල් ක්‍රොෂේ එක ගොතා ගත්තට පස්සේ ඊළඟ ගෙතුමට ඔයා නැවතත් සිංගල් ක්‍රොෂේ එකක් නැත්නම් තනිපට පිරවිලි ගෙතුමක් ගොතා ගන්න ඕන. මේ විදියට ගෙතුවාම ඔයා අවසානයේදී එක චේන් එකක් ඉතුරු වෙනවා. අන්න ඒ අවසන් චේන් එකට අපි නැවතත් සිංගල් ක්‍රොෂේ නැත්නම් තනිපට පිරවිලි ගෙතුම් 3ක් ගොතා ගන්න ඕන. මෙන්න මේ විදියට. එතනදී ඔයාට පුළුවන් මේ කම්බිය චුට්ටක් නවලා ගන්න. අපිට එතකොට කොලේ හැඩය හදා ගන්න ලේසි. මේ අවසන් ගෙතුමට අපි මේ කම්බිය මැදි කරලා ගොතා ගන්න ඕන සිංගල් ක්‍රොෂේ නැත්නම් තනිපට පිරවිලි ගෙතුම් 3ක්. ඉතින් අපි මේ කොලේ එක පැත්තක් දැන් ගොතාගෙන ඉවරයි. ඊට පස්සේ අපි ඊළඟ පැත්ත ගොතා ගමු. ඒකෙදි මුලින්ම හමු වෙන ගෙතුමට ඔයාට පුළුවන් එක ක්‍රොෂේ එකක් නැත්නම් එක තනිපට පිරවිලි ගෙතුමක් ගොතා ගන්න. මෙන්න මේ විදිහට. ඉතින් අපි එක සිංගල් ක්‍රොෂේ එකක් මේ විදිහට ගොතා ගත්තා. ඊළඟට ඊළඟ ගෙතුමට ඔයා ගොතා ගන්න එක half ඩබල් ක්‍රොෂේ එකක්. ඒ කියන්නේ එක පිට පිරවිලි ගෙතුමක් තමයි ඔයා ඊළඟ ගෙතුමට ගොතා ගන්නෙ. ඊට පස්සේ අපි එකකට එක බැගින් ඩබල් ක්‍රොෂේ නැත්නම් දෙපට පිරවිලි ගෙතුම් 7ක් ඉස්සරහට ගොතාගෙන යන්න ඕන. එකකට එක බැගින් තමයි අපි ගොතා ගන්නෙ. හරි, අපි දැන් මේ ඩබල් ක්‍රොෂේ 7ක් ගොතාගෙන ඉයි. ඊට පස්සේ ඔයා කරන්න ඕන ඊළඟ ගෙතුමට half ඩබල් ක්‍රොෂේ එකක්. ඒ කියන්නේ භාග දෙපට පිරවිලි ගෙතුමක් ගොතා ගන්න එක. ඉතින් ඔයාට පේනවා ඇති ලස්සනටම කොලේ හැඩය ඇවිල්ලා තියෙනවා. මේ විදියට කම්බිය මැදි කරගෙනමයි අපි ගොතන්නේ. ඊට පස්සේ අවසන් ගෙතුමට ඔයාට පුරතත් සිංගල් ක්‍රොෂේ එකක් නැත්නම් තනිපට පිරවිලි ගෙතුම මේ විදියට ගොතා ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ කම්බි පොටවල් දෙක එකට එකතු කරලා ලස්සනට මම මේ පෙන්නන විදියට කොලේ හැඩය හදා ගන්න. ඉතින් අපි කම්බි දාපු නිසා ඔයාට කැමති විදියට මේ කොලේ හැඩය ලස්සදා ගන්න ලේසි. අවසානයේදී ඔයාට පුළුවන් මේ විදියට ස්ලිප් ස්ටිච් එකක් දාලා ගෙතුම අවසන් කරගෙන වැඩිපුර තියෙන වෝල් කොටස් කපලා ඉවත් කරගන්න.
හරි අපි දැන් රෝස මල ගොතන්න මූලික කොටස් ටික මේ විදියට ගොතාගෙන අවසන්. ඊළඟට අපි බලමු කොහොමද මේ රෝස මල හදාගන්නේ කියලා. හරි ඔයාට පුළුවන් මේ විදියට ග්ලූ ගන් එකක් පාවිච්චි කරලා මේ බාබකියු ස්ටික් එක අපි ගොතා ගන්නපු කොටසට තියලා සම්බන්ධ කරගන්න අලව ගන්න. ඉතින් ඔයාට ග්ලූ ගන් එකක් නැත්තම් පුළුවන් මම මෙන්න මේ පෙන්නන ගම් එක උනත් පාවිච්චි කරන්න. හරි මුලින් මෙන්න මේ විදිහට බාබකියු ස්ටික් එක රඳව ගන්න පුළුවන්. ඔයාට මම මෙන්න මේ පෙන්නන විදිහට ඊට පස්සේ මෙන්න මේ විදිහ ගන්න එකෙන් ඔයාට පුළුවන් මේ විදියට ගම් ටිකක් ගාලා අලව ගන්න. ඉතින් මෙන්න මේ මම පෙන්නන විදියට කොටස අලව ගන්න නැතුව මේ අපි ගොතා ගන්නපු මුළු ගෙතුමෙම එක සැරේ ගම් ගන්න යන්න එපා. එතකොට ඇලවෙන්නේ නැහැ. ඔයා මොන ගම් එක පාවිච්චි කරත් මෙන්න මේ විදිහට කොටස අලව ගන්න රෝල් කරගන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ විදියට තමයි අවසානයේ අලවගත් පස්සේ ඔයාට පේන්නේ. මෙන්න මේ අවසාන කොටසෙත් ඔයාට පුළුවන් ටිකක් උඩ හරියට වෙනකම් මේ ග්ලූ ගන් එකකින් හරි නැත්නම් ඔයා පාවිච්චි කරන වෙනත් ගම් එකකින් හරි ගාලා ලස්සනට අලව ගන්න අවසන් කොටස. හරි ඉතින් මෙන්න මේ විදියට තමයි රෝස් මල පේන්නේ ලස්සනට අලව ගත්තට පස්සේ. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම හරිම පහසුයි. ඕනම කෙනෙක්ට ගොතා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේ කොටස සම්බන්ධ කරගමු. කොළ පාට කොටස විදියට. ඉතින් ඔයාට පුළුවන් නොපිට පැත්ත මේ විදියට ඇතුල් කරන්න. බාබකියු ස්ටික් එකට මේ විදියට ඇතුල් කරන්න පුළුවන් නොපිට පැත්ත. ඊට පස්සේ අපි නැවතත් ගම් දාලා මේ කොටසත් අලව ගමු. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඔයා ගන්න ඕනි කියලා. ඉතින් ඔයාට මේක PDF පැටර්න් එක ඕන නම් මගේ මිලදී ගුවන් පහළ තියෙන description box එකේ තියෙන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. එතකොට ඔයාට පැටර්න් එක ඔයා ගාව හැමදාම තියාගන්න පුළුවන්. වීඩියෝ එක නැවත බලන්න දෙයක් නැහැ. මොනවා හරි නොපැහැදිලි තැනක් අපැහැදිලි තැනක් තියෙනවා නම් ඔයාට පුළුවන් එතකොට වීඩියෝ එක බලලා ඒක බලන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් මේ රවුම වගේ තියෙන කොටසට මුලින් ගම් ටික ඇප්ලයි කරලා අලව ගන්න. හරි අපි රවුම කොටස අලව ගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ තියෙන පොඩි කොටස් ටික මම මේ පෙන්නන විදියට අලව ගන්න. මෙතනදි මේ මුළු කොටසෙම ගම් ගන්න යන්න එපා. පොඩ්ඩක් තියලා ඉතරලා ගම් ඇප්ලයි කරලා තමයි අලව ගන්න ඕන. මම ඔයාලට පෙන්නන්නම් ඒක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදියට තමයි ඔයාලට පල්ලෙහෙන් බැලුවාම පේන්නේ. මෙන්න මේ පොඩි කොටසත් අපි පොඩි ප්‍රමාණයක් ගමු. එතකොට ලස්සනටම තියෙනවා රෝස මල. මේ විදිහට ඔයාට පුළුවන් ඔයා පාවිච්චි කරන ගම් එක අලව ගන්න. ඉතින් ඔයාලට පැහැදිලිව පේනවා ඇති. මම මේ කුඩා කොටස් වල අවසානයේ වෙනකම්ම ගම් ඇප්ලයි කරගත්තේ නැහැ. පොඩි ප්‍රමාණයකටයි ගම් ඇප්ලයි කරගත්තේ. ඉතින් මෙන්න මේ විදිහයි පේන්නේ.
හරි ඒ කොටස් ටිකත් අලව ගත්තට පස්සේ රෝස මල මේ විදිහට තමයි ඔයාලට පේන්නේ. කොටස් ටික සම්පූර්ණ කරගමු. ඊට පුළුවන් මෙන්න මේ විදිහට නටුව කොටස පටන් ගන්න ගම් ටිකක් ඇප්ලයි කරගන්න. ඊට පස්සේ ඔයාට ගන්න තියෙන්නේ කොළ පාට වූල් එක අරගෙන මේ දිගටම මම මේ පෙන්නන විදිහට ඔතා ගන්න එක. ඉතින් ඒ ඔතා ගන්න කලින් ඔයාට පුළුවන් මේ විදිහට ග්ලූ ටිකක් ඇප්ලයි කරගන්න ගම් ටිකක් දාගන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ විදිහට රවුමට මේ කොළ පාට වූල් එක නකම්ම ඔතා ගන්න. ඉතින් මැදදී මම මේ නටුවට කොලේ සම්බන්ධ කරගනවා මං ගොතා ගනිපු. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට ලස්සනට මේ රෝස මල හදා ගන්න. හරි ඊළඟට ඔයාට පුළුවන් මේ කොලයත් මේ නටුවටම යන්න. අපි කම්බි කොටස වැඩිපුර තියලා නිසා කැපුවේ. ඔයාට පුළුවන් මේ විදියට වූල් එකෙන්ම සම්බන්ධ කරගන්න නටුවට. ඔයාට කරන්න තියෙන්නේ තදට මේ විදියට තියලා පල්ලෙහාට ඔතාගෙන යන්න. හරි ඉතින් මේ තියෙන්නේ අපි ගොතා ගන්නපු රෝස මල. ඔයාට පුළුවන් මේ වගේ රෝස කීපයක් ගොතලා ලස්සන වීදුරු වාසයකට වගේ දාලා තියන්න. ඒ වගේම තමයි ලස්සන බොකේස් හදලා විකුණන්න මම මේ පෙන්නනවා වගේ. ඉතින් අද වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලාත් ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම තමයි ඔයාට පුළුවන් මට WhatsApp message එකක් දාලා මලේ pattern එක PDF එකක් විදියට ඔයාගේ ෆෝන් එකටත් ගෙන්න. ඒ විතරක් නෙවෙයි toys වල patterns උත් මං ගාව තියෙනවා. ඉතින් ඒකත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි ඉතින් ඔයාට පුළුවන් මගේ WhatsApp channel එකට join වෙන්න. මම පහලින් පළවෙනි comment එකේ ඒකේ link එකක් දාලා තියන්නම්. මේ වගේ මැහුම් ගෙතුම් වැඩ දිගටම ඉගෙන ගන්න crochet girl YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.